යුනිවර්සිටි එකකට අවුරුදු 3කට 4කට ගන්නේ උගන්නලා එක හොඳ තැනකට ගෙනියන්නනේ. සමහරු රිජෙක්ට් උනේ ඩ්‍රග්ස් නිසා. ඒකට ඒ වගේ ළමෙක් අර වගේ ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වුණොත් ඒක යුනිවර්සිටි එකටත් හොඳ නෑ. පොර එක ළමයෙක්ින්ද මුළු පද්ධතියම විනාශ වෙන්න පුළුවන්. එයාලා ඒව කරන්නේ. BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සහ අමතන්න 071 303 6 303 චරක දනංජය BS වලට හොඳම ගුරුවරයා. ජනවාරි 1 වෙනිදා හරිද? කොරියන් යුනිවර්සිටි එකකට ගියා. එතනදිත් කොල්ලෝ 3යි. ගෙල්ලෝ 15. දැන් වීඩියෝස් දාලා තිබුණා යාලා ඉගෙන ගන්න ඒවා. මේ සෙට් එක ඒ කියන්නේ කොරියන් වැඩ කරන්න නෙමෙයි කොරියන් යුනිවර්සිටිස් වලට. එහෙම chance තියෙනවා. අපි ගාව තියෙනවා. කොල්ලෝ සමහරු රිජෙක්ට් උනේ ඩ්‍රග්ස් නිසා. ඩ්‍රග්ස් පාවිච්චි කරලා තියෙනවා යාලා යුනිවර්සිටිස් වලටනේ වැඩ කරන්න නෙමෙයිනේ ගන්නෙ. යාලා බලලා තිබුණේ මේ මමත් ඒ ඇහුවට පස්සේ මමත් දන්නේ කොණ්ඩ ගහකි. කොරියන් ළමයි ටෙක්නොලොජි එක තියෙනවා. කොණ්ඩ ගහක් අරගෙන ඒකෙන් තමයි බලලා තිබුණේ මෙයා ඊට පස්සේ ඒක පොසිටිව් වෙලා තිබුණා. එයාලා ඔක්කොම රිජෙක්ට් කරා. FAR මේව තියෙන ඒවත් සමහර ළමයි රිජෙක්ට් කරා සමහරුන්ට දරා ඇයි ළමයි ලොකු වියදමක් කරලා යුනිවර්සිටි එකට ගත්තට පස්සේ අනේ මට බෑ මට සුදු නෝන බලන්න යන්න ඕන වගේ එහෙම ලයින් එකක් આવුත් යාර වියදම් කරපු ඔක්කොම අපරාධනේ. ඒ හින්දා තමයි නැත්තම් ආ බලයි සර් එහෙම මේවටත් සර් මේව රිජෙක්ට් වෙනවද කියලා නෑනේ. අර සමහරට හෝම් සික් එක තියෙනවනේ. අම්ම ඕන මට දැන්. ඒ වගේ අය ගෙනිච්චේ නෑ ඔක්කොම රිජෙක්ට් වුණා. 50ක් අපි දැම්මා 50න් 18යි සිලෙක්ට් උනේ. පින් ළමයි රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතුවක් වුණා ඩ්‍රග්ස්. දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉස්සර නිකන් බැලුම් බෝල පුම්බලා අර මෙහෙම සීන්නේ පොලිසිය තියෙන්නේ. දැන් ඒවා චෙක් කරගන්න පුළුවන්. හේතුව කියන්නේ යුනිවර්සිටි එකකට අවුරුදු 3කට 4කට ගන්නේ උගන්නලා එක හොඳ තැනකට ගෙනියන්නනේ. ඒකට ඒ වගේ ළමෙක් අර වගේ ඩ්‍රග්ස් වලට හරි එහෙම ඇබ්බැහි වෙච්ච කෙනෙක් වුණොත් ඒක යුනිවර්සිටි එකටත් හොඳ නෑ. ඊට පස්සේ එතනත් සම්පූර්ණ එක ළමයකින්ද මුළු පද්ධතියම විනාශ වෙන්න පුළුවන්. එයාලා ඒව කරන්නේ. ඒ හින්දා ඔයාලගෙන් ඉල්ලනවා ඕවා මොනවා හරි යූස් කරන ඒවා මේව තියෙනවා නම් ඕවා නතර කරලා තමන්ගේ වැඩේට ફોකස් කරගන්න. මොනවා කරන්නත් ළමයි තමන් එක ස්ථාවරයක ඉන්න ඕන.